ඔන්න ඉතින් අලුත් කතාවක් එක්ක අදකරගෙන ආවේ මට හැදිච්ච චූටි වලදුකක් ගැන. ඇත්තටම කැම්පස් යන කාලවල වල කෑවට පස්සේ ගෙහෙල් කොලයකපත් කන්න හම්බුනේ හරිම කලාතුරකින්. ඉතින් ඒ ආසාවට මම්ම වියලා කෙහෙල් කොලේ ගොතන තියලා අද කෙහෙල් කොලේ රස බත් එකක් කන්න යන්නේ. මං හිතන්නේ මගේ කෑම රසයිද කොහෙද? මේවා දකින හැමෝම අපිටත් එන්නේ කියන්නකෝ අපිටත් කෑම ටිකක් හදලා දෙන්නකෝ කියලා හරියට කියනවා. ඉතින් මං හරි ආසයි යාලා හැමෝටම දවසක වියලා කන්න දෙන්න. ඒත් ඉතින් ඇත්තටම වෙලාව කියන දේ හරිම අමාරුවෙන් තමයි හොයාගන්නේ. මේ හැමදේම අතරට මට මතක් වෙච්ච පුංචි දෙයක් තමයි අපි මොනින්ම අපිට ආදරේ වෙන්න ඕන. අපි වෙනුවෙන් ජීවත් වෙන්න ඕන. අපි අනිත් අයගේ හීන වලට අන දෙන්න දැඟලුවට අපි කොයිතරම් තනි වෙලාද කියලා සමහරක් වෙලාවට අපිටම හිතෙන්න පුළුවන්. අපිම පුංචි දේවල් විඳිනකොට මේ ලෝකෙ මීට වඩා කොච්චර දේවල් විඳින්න තියෙනවද කියලා අපිට හිතෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙහෙසකාරී දවස්වලට මේ චූටි දේත් විඳින්න හොඳම දෙයක් කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මගේ දොර දුකට ඔන්න හදාගත්තු බත් එක හරි අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. බයි. සපිටෙන් පරිස්සමෙන් ඉන්න ඕනේ.